ඉතින් සසිකාරවා ගීතයකට ඇරුම් කරන මොහොතට එළඹෙනවා. ඉතින් මේ සුන්දර දෙනියා ඉඳලා සුන්දර මොහොනවල් හැමෝගෙම තියෙන්නේ සෝබාදහමේ අසිරිය. තව ඉදිරි කාල වකවානු වෙනකොට මේ සංචාරකයන් වැඩි වෙලා දෙනියායේ පොරවරයක් බවට පත් වෙනවා. සංචාරක පාරාදීසයක් පත් වෙනවට සියල්ල සූදානම්. අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ සියලුම පදනම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයත් එක්කම දකුණු පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශයත් එක්ක ඒ සියල්ලම ඉදිරිපත් කරන්නට සියලුම කර්තව්‍යයන් සූදානම් කරගෙන තිබෙන්නේ. මේ ප්‍රථම ප්‍රවේශයයි. මින් අනතුරුව සෑම දෙසැම්බර් මාසයකම ඔවුන් නිර්මාණය කරන්නට සූදානම් වී තිබෙනවා සංචාරක සමයක් බවට මේ දෙනියාය ප්‍රදේශයේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලංකාවෙන් එහා සංචාරකින් රසක් මේ ප්‍රදේශයට එන්නට ඒ සියලුම අඩිතාලම් සකස් කර හමාරයි. ආර්ථික සංවර්ධන අමාත්‍යගරු බැසිල් රාජපක්ෂ මැතිතුන් ඒ සංකල්පයේ තුලට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දුන් උපදෙස් අනුව මෙම පුරවරයේම සංචාරක පාරාදීසයකට සියල්ල සූදානම්. හොඳයි එහෙමනම් මේ මොහොතේ අතිවිශාල ජනකායක් ෆ්ලෑෂ්බැක් සංගීත රසස්වාදය රස විඳින ආකාරය අපි දකිනවා. ඉතින් ඔබේ අත්පොළ සන්නාදය ඕනමයි සිරස FM සිරස TV මේ දැවැන්ත ප්‍රසංගයේ මාධ්‍ය අනුග්‍රහය ලබා දී තිබෙන බවත් ඔබට ආදරෙන් මතක් කරන්නට ඕනි. නිරෝෂ් දෙනියාය වාර්ෂික සංචාරක උදානය සෝබාදහමේ වෘත්තය 2012 මේ තාලෙට අත්පොළ සන්නාදයක් හැමෝම සියලුම දෙනා සාසිකා නිසංසලා සූදානම් වෙනවා ඔබ හමුවේ ගීතවත් වෙන්නට. සිරස ඇහුවොත් සල්ලිම තමයි. FM මෙගාහර්ට් 106.5 FM මෙගාහර්ට් 106.7 කරකවන්න සිරසට සිරස FM අහන්න සල්ලිම ලබා ගන්න. සිරස TV නරඹන ඔබට දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ අවකාශ සිංහල හඬකැයූ චිත්‍රපටය රාත්‍රිය මුළුල්ලේ බලාපොරොත්තු වන්න. ඒ වගේම දෙසැම්බර් 31 වෙනිදාට අපි ආරාධනා කරනවා දෙහිවල මහනගර සභා ක්‍රීඩාංගණයට ධනසිරි අමරතුංග පදනම සමග සීදුවේ සකුරා සංගීතයේ ලංකාවේ ජනප්‍රියතම කලාකරුවන් එක්ක දෙහිවල 31st night ප්‍රසංගය ඉදිරිපත් කරන්නට සූදානම් වන බව. හොඳයි එහෙමනම් ෆ්ලෑෂ්බැක් සමග නැවතත් වේදිකාවේ සසිකා නිසංසලා සිත නැවතිනා
ශාසිකා නිසංසලා වේදිකාවේ සමුගන්නකොට දෙනියායේ පිළිබඳව ආදරයෙන් මතක් කරන්නට ඕනේ. මේ සුන්දර දෙනියායේ සංචාරක පුරවරයක් කරන්නට ඒ සියලුම අඩිතාලම සමග දෙනියාය ගැන තමයි